අද අපි එරන්දෙන් සිරිපාද යනවා. මේ තියෙන්නේ අලුත් පාර. මේ තියෙන්නේ පරණ පාර. අපි යන්නේ පරණ පාරේ. කුරුවින්ද ඉඳන් එරන්දට ටිකට් එක මේ තියෙන්නේ. අලුත් පාර වැටෙන්නේ උඩ විදුලි පරාගහට. ඒ පාර තමයි. අලුත් පාරටදී මේ පාර තමයි ලස්සන පරණ පාර. අලුත් පාර ගියොත් මේවා හම්බෙන්නේ නැහැ. මේ උඩට වතුර යන වට. මේ වට වලින් තමයි මේ උඩ මළුවට වතුර යන්නේ. පරණ පාර තමයි අලුත් පාරටදී ලස්සන. අවුෙන් ගිහි කල්ලා. අද අපේ නඩේ ඉන්නේ මෙයයි මේ කට්ටිය තව ඉන්නවා කට්ටිය. ඒ කට්ටිය පල්ලෙහා එනකම්. පොඩ්ඩක් පුරුෂත්වය අරන් කියපන්. දැන් අපි ඉන්නේ තේවත්තේ. තව යන්න තියෙනවා ගොඩක්. දැන් තමයි පටන් ගත්තේ කවුනා. මේ තියෙන්නේ කුරුවිට පරණ පාර. දැන් අපි ටිකක් ආවා. මේ තියෙන්නේ පළවෙනි කඩේ. එරන්නේ පරණ පාරේ එද්දි. ඒක තමයි හම්බෙන පළවෙනි කඩේ. මෙතන ඕනනම් ඉඳලා ගිය හැකි ටිකක් කියලා. වහිද්දි මේ ටිකෙන් යන උඩින් ගල් උඩින් වගේ. සිග්නල් තිය? දෙකක් තියෙනවා. අපි දැන් සිංකාගේ යම්බරයට අම්බලකට ලං වෙනකම් ඉස්සෙල්ලා හම්බෙන අම්බලම ජම්බගහට හම්බෙන තා ටිකක් යන්න තියෙනවා. මේ ටික ඇතිනේ මදිද? වහින කාලේට මේ උඩින් වතුර එන වතුර දැන් අඩු වහින්න තියෙනවා. දැන් තුට්ටක් ආවා පළවෙනි කඩේ පහු කරලා. පළවෙනි අම්බල තව දියල්ලක් වහිද්දි මේ උඩින් වතුර යන දැන් අඩුයි වතුර. මේ මෙයා ලයිව් යනවා. දැන් නම් ළඟයි ජම්බල් ගහට අම්බල. නඩේ කට්ටිය තාම පිටිපස්සේ අපි හදලා ඉතර යනවා. ඉස්කලින්
අලුත් පාට ඇදී මේ පාර තමයි ලස්සන. ඒකේ තියෙන විදුලි බල ළඟට යනකම් හදලා තියෙන පාර. මේ පාර තමයි ලස්සන. තාම පටන් ගත්තා විතරයි. ජංගල ගහයට හම්බුනා තා චුට්ටයි තියෙන්නේ. බැටරි වහින. වහින් නෑ බං ලයිව් ගියා. ටිකක් තියෙනවා ජම්බල ගහයට හම්බ. මේ පල්ලේ යනවා පල්ලේ ගඟට යන වතුර යන පාර. මේ කාලේ වතුර අඩුයි වියලි වල. මේ ටික එනවා පස් කඩන් ඇල්ලද. මේ පාරේ දින වතුර අරන් එන්න ඕනේ හැමතැනම තියෙන අදී ඇලි කැප්පේ මදලා. ඒවෙන් ගත්තේ. දැන් නම් මේ මෙතන තියෙන ජම්බල් ගහට අම්බලන් දා චුට්ට. මේ පාර කට්ටිය සෙනග අඩුයි. අපි ආයේ සෙනසුරාදා දවසේ ඔව් හෙට පොවෙට නම් කට්ටිය සෙට් වෙයි. දැන් නම් ළඟයි ජම්බල් ගහයට අම්බල. අපේ තා කට්ටිය පල්ලේ යනවා. අපි 4 දෙනා තමයි. වෙල්ලු ගසුත් තියෙනවා වෙල්ලුත් තියෙනවා. මොනවාරි මේ චුයින්ගම් නැත්තයි ගයින් ගහලා. චුයින්ග? මොකද? ගමු. මං කට්ටිය එනවා. අර එහෙන් නඩයක් එනවද කො? මේ වතුර නේද? දැන් ළඟ යමු. ඔන්න ජම්බල ගහයට අම්බ පළවෙනි අම්බ. මේ පරණ පාරේදී හම්බෙන පළවෙනි අම්බ. මෙතන කඩේකුත් තියෙනවා. එතන ඉඳගෙන මේ පිටිපස්සෙන් දියල් චූටි වතුර පාරකුත් යනවා. දැන් නම් වතුර අඩුයි වහින්නේ. දැන් අපි ජම්බල ගහ පහු කරලා අම්බලම් පහු කරලා ආවා. මෙතනක් තියෙනවා පහුව පාර. කන්න තියෙනවා වෙරු. අට්ටි අතන ඉන්න. කනාද? කොහොම? කට්ටි උඩ යනවා. පල්ලෙනුත් එනවා නඩයක්.
නැතලා ඉන්න තැනක් හම්බුණා. ඈ ඉරු බොනවා. බීවා. බෝ. බොනවාද? ඈ? එපා. යම මම අයිඩියා කරන් ඉන්නේ මේ පාර 10000ක්වත් ගිහින්. එඩක් නෑනේ. උඹ. උඹත් බිය. බබියන් කො උගුරයි බොන්නේ යා. කාට මං උනත් එච්චරයි. අයිනේ අල්ලගෙන මට යන්න. ඊතර අපි දෙන්නේ හැමද? අල්ලමුද? ඉස්සරහට නඩ ඉතුරුයි. Apa dia pula bang? දැන් වීඩියෝ 2020 ජනවාරි 6 වෙනිදා අද වෙනදා සෙට් එකත් එක්ක මම සිරිපාදනේ පුංචි සෙට් එක ගිය පාරත් පිට එකම සිරිපාදනේ කරේ සෙට් එකත් එක්ක මේ පාරත් නගිනවා මේ පාරත් තෝරගත්ත කුරුවිට පාර තමයි එනවා සද්දයක්. සීතල අඟුල ගලන්නේ අපිට ඉස්සරහ එහා පැත්තේ පාරේ. පුළුවන් නම් ඉස්කන්ද බාන කොහෙද අපි මේ ඉන්නේ දැන් ඉන්නේ දෙවෙනි අම්බලම ගාව. අපි එතනින් යනවා. කොහෙද බං ඉන්නේ? මොකටද? දැන් මේ ඔබ වෙන්නන්නේ නැහැනේ මං ඒ කරේ වැඩ. මොකද? ඊටලට ගුඩයින් ගන්න ඕනද? හම්බුණා ගලක්. නැල්ලු බා ඊළඟ. ආයෙ උඩට ගිහිල්ලා හමු. හරි හරි. දැන් නම් පල්ලේ ඔක්කොම පේනවා. මේකයි වරින් හරි. දැන් තාට ගිහින් ගල්ලේ ආ. දුමින් දෙන්න කරා මම කාවිද. අලගෙන මට කන්න. එදින් සුමන් ගන්න. කොහෙද? මෙතන සිරාල් අලුත් එක. අදානටි. මේ වැඩේ තිබ්බේ ඔබ දැක ඇද? ඊටවලි හොදා ගන්න. නම් අටේන් පේනවා. මෙහෙන් කන්දක් තියෙනවා. අලුත් එක අදානටි. මම අල්ලලා කොකලා දෙනවා. කොකේ. මම හොකරින් ඉන්නේ. කට්ටිය මෙහෙ උඩින් යනවා. කවුද? කොටි ආවේ නෑ. බෑගුවා ඔව් මේ මාසේ අන්තිම වෙනා එනවා. කාට? ජොගස්
ඈ දැන් ඔබ දැන් කියන්න එපා ඈ. අර ඉදිරි බලා ගානේ. ඔව් ඈ. අර උඩ තමයි අලුත් පාර මේ සෙට් වෙන්නේ. ගියාම පෙන්නන්න. එන්න දෙන්න තමයි අර පාර සෙට් වෙන්නේ. අර ඉන්නේ එහෙන් නෑ. එන්නද? අලුත් පාර මෙතනින් සෙට්. මෙයා කටේකින් ඕනුනේ. දැන් තුන්වෙනි අම්බ. කොයි වගේ සද්දයක් දෙන්නේ? උඩ මළුවේ. පන්සල්. කඩේකුත් තියෙනවා. පොලිස් මොනපොර. ඉඳගෙන දැන් අතන අම්බලමක් තියෙනවා. පොඩ්ඩේ. මෙන්න ඉතින් ගියාගේ වල්නගල ඇල්ලට. අන්න එපා. අන්න රිලෝ වීඩියෝ කරන්නේ. බාඩක් මරලා ගන්නේ. ඒ කොටි එකක් කුරුක් වෙලා දැන් මේ අම්බලේ නතු වුණා ටික. කොටින් ගම. බීමර. හා? පින්නේ වර්ණගල අම්බලම පිටිපස්සේ අපේ නටේකෙක් මේ පූසෙකුත් උසගෙන එනවා. ඌ මරුවා නැට්ටේ පොල් තියෙනවා. පල්ලම පෙන්නන්න. මේ කන්ද. අරන් යන්න ඒකට පොල්. මොකෙන්න? තව එකෙක් ඉන්නවා බං ඔය වගේ. ඕන්න අරන් යන්න ගියා. බැයිලු යන්නේ. ආයි උඩ ගියා අම්බලේ. මේ කොස් ගහ. උඩදී සෙට් කරමු. අපි ගියා. අපි අතන ඉද්දි ගියා. අතන අම්බලෙම ඉද්දි ගියා. මොන අම්බලෙමෙද? අපි අතෙන් ඉඳලා හිටියේ. වර්ණගල අම්බල. උට දෙකේ කාඩියක් තිබ්බනේ. ඔව්. එකෙක් ගනින්න. හතර. අපෝ මං තනියෙන් පටුව දාන්න අරන් ආවේ. හ්ම්. ඌ මරු කතා කියන්නේ නේද මල්ලි? කමන්නේ. කම්මි කාසිනේ. මෙතන තියෙන චූටි පන්සලක් වගේ. හරිය පේනවද? කඩේ පේනවා. කාලා කපලා ඒකේ බංකුල්කුක් ගාලා කපන්න. දැන් කොතන චූටියා ඉන්නේ? ඈ? කොතනද ඉන්නේ? ඈ? කොහෙද ඉන්නේ නේ? දන්නේ නෑ. දන්නේ නැහැ. මෙතෙන්ට කොළඹ පේන්නේ බ්‍රෝ. ඔයාද හැදුවේ? මොකද? පොටයක් ගා.
දැන් ඉන්නේ සීත ගඟුල ගාව. අයියෝ කාලෙන් අලුතෙන් හදලා පාලපක්. බෑ අතින් යන්න පුළුවන් නේ අතින්. පුළුවන්. එනවා ගන්න. අලුත් පාල මාරු. අලියේ. යම්මත් තාම. අනිවාර්යයි. කීයක්ක? දාන් කරේ. ඒ පාර මරුව. අර කොමේ හරි හැටන් වල තියෙන්නේ. නෝමල් ගාන කරන්නේ. ඔය පොතෝ ගන්න වල. එහෙනම් දැන් සිට නෑ කිව්වේ. එමනේ යන්න සිට. යන්නේ එක. මේ තියෙන්නේ අම්බල. මේ තියෙන අලුතෙන් හදපු පාර අර තියෙන්නේ කලින් පරණ පාර. ගිය අවුරුද්දේ අපි එද්දි මේක හදනවා. මේ තියෙන සීත කඟුල. අතනින් එහා ජම්බුරයි රතු කොඩි දාලා තියෙනවා. ලොකු ගල් තියෙනවා. නිතිරේ නා මේ ඉන්නේ නඩේ ඉතුරුයි. මෙතන කඩයක් බාප්පා. පාර අලුතෙන් හදලා තියෙන මේක. කලින් යන්න තරින් එන්නේ. මේ අම්බලෙම තියෙනවා දන්සලක්. ඔයාට නෙමෙයි කිව්වේ. නෑ ඉතින් අර කොහෙද යනවනේ. හරි හරි. ඒ මොනවා කාලද දිනනවා? ආව කඩේ ළඟට අන්න අතන ඉවිපා. පොඩ්ඩ අයියෙන් ගියපන්. කෙටයි බං ඉස්සලා. මට ඔය කියන්නේ නෑ. දැන් ඉන්නේ හෙත්තම් පාර. මේ කොට වල නැති සමාවිත බං. මෙතෙන්ට පේනවා සිරිපාද දැන් නම් මීදුමට වැහිලා. ආ තියෙන ඉදි කටු පානේ අම්බල. පැත්තේ තියෙනවා කුණුදිය පවුව. මේ පැත්තේ නම් සිරිපාද වැහිලා. කුණුදිය පවුව නම් තියෙනවා. අතුවින්ගම කරනවා. ඈම මේ ගල්ලන්ගේ තියෙන අම්මා ඊළඟට මකරතො අපි ඔය අම්බලෙමු මේ කුරුවිට මකරතො
දැන් වෙලාව රෑ 1:10යි. අපි මළුවට යන ගමන් ඉන්නේ. අන්තිම අම්බලමට. මේ පල්ලෙහා උඩට ගිහිල්ලා හම්බෙමු. දැන් කට් කළා අනිත් පැත්තේ. දැන් කට් කළා ඒක. අපි දැන් ඉන්නේ අම්බලමට ලං වෙලා. අන්තිම අම්බලම. දැන් කට් කළා. අම්බලපේ. අපි අම්බලමට ලං වෙමින් ඉන්නේ. ඉන්න අම්බලම. අර මළුවේ උඩ මළුවේ. පොඩිනේ. මළුවේ ඉන්නේ. එදින්ට වැදී නෑ හරියට. ඉතින් බලා ගන්න. දැන් අපි ඉන්නේ අම්බලමට ඇහිලා. මේ කඩේ මාරු ඉස්සන්නේ ඉන්නේ මළු. ඉන්නේ දැම්ම බොන්නේ. අපි දැන් ඉන්නේ මළුව ළඟ. ඔව් දෙපෙන්නේ. මේ වලේ බුද්ධං සරණේ සිරස දාරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං